අයිබෝවන් සුබ දවසක් හැමෝටම. පඩිය ගත්තට කිසිම ඉතුරුවක් නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. අවසානයේ තෙක් රැඳී ඉන්න. වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර ෂෙයා කරන්න. හැමෝටම හම්බ කරන්න පුළුවන්. ඒත් ඉතුරු කරන්න බෑ. මොකද හම්බෙන සල්ලි කළමනාකරණය කරන්න පුළුවන් කෙනා විතරයි දියුණු වෙන්නේ. අපි හැමෝටම අත්, කකුල්, ඇස්, කන, නාසය ඔක්කොම තියෙනවා. කිසිම අඩුවක් නැතුව අපි දන්නවා එහෙම අඩුපාඩු තියෙන අයත් ලොකු තැන්වල ඉන්නවා. එහෙනම් අපිටයි බැරි පොඩ්ඩක්වත් ඒ ගැන හිතුවද? අපි හැමෝටම තියෙන්නේ එකම විනාඩිය, එකම පැය, එකම දවස. ඉතින් ඇයි අපි ඉස්සරහට යනකොට එකිනෙකා වෙනස් වේගයකින් යන්නේ? පඩිය ගත්ත ගමන් නිකන් නාස්ති කරන්න එපා. පඩිය ගත්තට පස්සේ කරන්න ඕන දේවල් දන්නේ නැද්ද? වියදම් කරන්න, ඉතුරු කරන්න දන්නේ නැද්ද? එහෙනම් මේ විදිහට කරලා බලන්න. ඔයා මාසික පඩිය ගත්තාම ඒක 3කට බෙදන්න. 50%ක් needs, 30%ක් wants, 20%ක් savings. මේ විදිහට බෙදා ගන්න. උදාහරණයක් විදිහට ඔයා රුපියල් ලක්ෂයක වැටුපක් ගන්නවා නම් එයින් 50%ක්, ඒ කියන්නේ රුපියල් 50,000ක මුදලක් ඔබේ අවශ්‍යතා සඳහා වෙන් කරන්න. ගෙදර රෙන්ට් ගෙවන්න, කෑම බීම වලට බිල් ගෙවන්න වගේ ඔයාට අවශ්‍යම දේවල් වලට 50%ක් වෙන් කරන්න. 30%ක්, ඒ කියන්නේ රුපියල් 30,000ක් ඔයාට ඕන දේවල් කරන්න වෙන් කරන්න. ඔයා පාවිච්චි කරන ක්‍රීම් ගන්න, shopping කරන්න, උත්සව වලට යන වියදම්, ට්‍රිප් යන්න සහ අනෙකුත් ඔයාට ඕන කරන දේ ගන්න. 20%ක්, ඒ කියන්නේ වැටුපෙන් 20,000ක් ඉතුරු කරන්න. ඒ මුදල් වියදම් නොකර ඉතිරි කරන්න. හදිසි තත්වයකදී ගන්න ඉතුරු කරන්න. ඉන්වෙස්ට් කරන්න තියාගන්න. බිස්නස් එකක් කරන්න ඉන්නවා නම් ඒ බිස්නස් එක පටන් ගන්න ඉතුරු කරලා තියාගන්න. ඔයාට මුලින්ම නම් මේ දේවල් කරන්න අමාරු වෙයි. ඇත්තටම ඒකට හේතුව ආත්ම විශ්වාසය නැතිකම. අපේ අරමුණ අතරමඟදී වෙනස් වීම. අපි කොච්චර උනන්දුවෙන් දෙයක් පටන් ගත්තත් ටිකක් කල් යනකොට අපිට ඒ ගැන උනන්දුව නැති වෙනවා. ඉතින් අපි වෙන පාරකට හැරෙනවා. කාලයක් යද්දී අරමුණ අමතක වෙලා යනවා. ඒත් එකම අරමුණෙන් වැඩ කරන කෙනා හරිම වෙලාවට Tamanගේ අරමුණට ගිහින් සාර්ථක වෙනවා. අරමුණ එකම විදියට තියාගන්නේ කොහොමද? ඔයාට යම්කිසි අරමුණකට යන්න ඕන නම් මුලින්ම මනස නිදහස් කරගන්න. ඒක ටිකක් අමාරුයි. නමුත් ඔයා දවස් 21ක් එක ප්‍රැක්ටිස් කළා නම් ඔයාට ඒක හැබිට් එකක් වෙනවා. නෙගටිව් වයිබ්ස් අයින් වෙලා හැමදේම හොඳ විදියට දකින්න හුරු වෙනවා. එහෙම වුණාම ඔයාට ඔයාගේ මනස නිදහස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අරමුණට යන එක හරිම පහසුයි. ව්‍යාපාරයක් පටන්ගෙන කරගෙන යන්න නම් අදාළ විෂය ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ඒක ගැන අත්දැකීම් ලබා ගන්න. ඒ අතරෙම Tamanට සුළු හෝ ආදායමක් ලබන්න පුළුවන්. ඒත් එක්කම Tamanට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය කැපිටල් එක හදාගන්න. ගොඩක් අය සල්ලි හම්බෙන්න පටන් ගත්තාම ෂෝ ඔෆ් එකට මිනිස්සුන්ට පේන්න දේවල් කරනවා. ඒත් බිස්නස් එක මුල් කාලේ බිස්නස් එක වෙනුවෙන් වියදම් කරනවා මිසක් කිසිම දෙයකට මුදල් යොදවන්න එපා. අපිට අපේ අරමුණට යන්න නම් අපි අපේම බිස්නස් එක ගොඩ දාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ අපේ ව්‍යාපාරයට රිලේටඩ් දේවල් වලට ඉන්වෙස්ට් කරන්න. ඒ හැමදේම හදාගත්තට පස්සේ අපිට ආස දේවල් ගන්න වියදම් කරන්න පුළුවන්. හැමදේම අපි කරන්න ඕනේ ප්ලෑන් එකකට. ගැහැණු ළමයින්ට පොඩි කාලේ ඉඳලම අර පිරිමැස්ම කියන එක පුරුදු කරනවා. ඒ නිසා පිරිමි ළමයින්ටත් වඩා ගැහැණු ළමයින්ට මුදල් කළමනාකරණය කරලා දියුණු වෙන්න පුළුවන්. හිතේ හැටියට වියදම් කරන්න නම් මුලින්ම හම්බ කරන්න. පැසිව් ඉන්කම් එකක් එන විදිහට බිස්නස් එක හදාගෙන ඊට පස්සේ Tamanට ඕන ජීවිතය ගෙවන්න. අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.